gravity damage system ඒ කියන්නේ gravity එකෙන් තමයි damage වෙන්නේ. ඒක ඉන්නනේ gravity damage system කියලා කියන්නේ. ඒක gravity damage එකේ grey water black water කියලා જાති දෙකක් තියෙනවා කියලා කියනවා. ඒකේ grey water එක contaminate වෙලා නැහැ කියලා කියනවා. fecal matter වලිනුයි urine වලිනුයි contaminate වෙලා නැත්නම් ඒක grey water කියලා කියනවා black water කියලා කියනවා. ඒ දෙකකින් contaminate වෙලා තියෙනවා. ඊට පස්සේ rain water ওই දෙකෙම contaminate වෙලා නැතුව ඊට පස්සේ අනිත් ඒවායින් ඒ කියන්නේ මේ දෙකම නැතුව එන ඒ කියන්නේ රේන් එකෙන් සහ වෙන්ටිලේෂන් එකෙන් තියෙන ඒවා කියලා ඩැමේජ් මේ මොකද්ද ගියාද යාට රේන් වෝටර් නෑ මේ ඉතුරු ටික ඒ කියන්නේ කන්ඩෙන්සේට් වෙලා එන ඒවායි රේන් වෝටරයි දෙකම මට තේරෙන හැටියට ඒකට එනවා කන්ඩෙන්සර් රේන් වෝටර් විතරක් නම් ඕනලි එක නිවැරදි කරන්න ඊට පස්සේ ඩ්‍රේනේජ් සිස්ටම් වල වෙන්ටිලේෂන් නන් වෙන්ටිලේෂන් කියලා දෙකක් තියෙනවා වෙන්ටිලේෂන් එක තියෙන සිස්ටම් නන් වෙන්ටිලේෂන් තියෙන සිස්ටම් ඊට පස්සේ මේකේ අර මුලින්ම කියලා තියෙනවා අපි vertical යන main line ටික stack එකක් කියලා කියනවා horizontal යන line ටික branch discharge pipe කියලා කියනවා ඊට පස්සේ branch discharge pipe වලට component වලින් ඉඳලා connect වෙන line ටික drain කියලා කියනවා හොක්ස් ගත්තට මම ඉස්කෑසේ මම ෆෝන් එකකින් ඉන්නේ මේ මචං ඉඳලා මේ මට ඉස්කෑසේ මේ ස්ක්‍රීන් ෂොට් එක අමාරුයි ඒක මම ගත්තේ කමන්නේ try කරලා බලමු පොඩ්ඩක් ඉන්න නෑ දුරා කන කතාවක් කියවනේ මම ඒකයි කිව්වේ. දැන් මෙතන ස්කෑන් කියන්නේ අන්තර 45කින් ඒ කියන්නේ ස්ටාක් එකට එන්ටර් වෙනවා නම් ස්කෑන් එකක් කියනවා. හරියම. එතකොට ඒකේ අනිත් එක තියෙනවා ෆිලින් ඩිග් දෙක. ෆිලින් ඩිග් දෙක කියන්නේ බටේ කොච්චරක් වතුර පිරিলা යන්නේ වතුර ෆ්ලෝ වෙලා යන වෙලාවට වතුර කොච්චරක් මේක පිරিলা එළියට යනවාද කියන එක තමයි ෆිලින් ඩිග් දෙක කියලා තියෙන්නේ. ඊට පස්සේ කැල්කියුලේෂන් වලට යනකොට ඕන වෙන දේවල් ටික discharge unit එක කියන්නේ average discharge rate of the sanitary appliances ඒ කියන්නේ liters per second වලින් කොච්චර වතුර ප්‍රමාණයක් එක එක appliances වලින් එළියට යනවද කියන එක තමයි discharge unit එක කියන්නේ. අර අපි කලින් කතා කරපු loading unit එකේ අනිත් පැත්ත. loading unit එක කියන්නේ අපි වතුර එළියට එන එක මේක වතුර අපි වතුර equipment එකේ ඉඳලා අයින් කරන එක. ඊට පස්සේ මේකේ තියෙන frequency factor එකක් ඒ කියලා අරගෙන ඒ කියන්නේ අපි කියමු මොනවා හරි appliances ගොඩක් තියෙනවා නම් ඒ හැම එකම එකපාර ඔපරේට් වෙන්නේ නැහැ කියලා හිතලා ඒ ගන්න frequency එක තමයි frequency factor කියලා ගන්න තියෙන්නේ. ඒකට table එකක් තියෙනවා පස්සේ. ඊට පස්සේ මේකේ කියලා තියෙනවා waste water flow rate QWW Q waste water කියන එක. එතකොට ඒකේ තියෙනවා total design flow rate from sanitary appliances in a drainage. ඒ කියන්නේ part of the ඒ කියන්නේ එක drainage system එකක liter per second වලින් කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා යනවද කියන එක තමයි මේක කියන්නේ waste water flow rate එක QWW කියලා. ඊට පස්සේ system type තුනක් ගැන කතා කරලා තියෙනවා. මේක නම් මට සමහර තැන් පැහැදිලි නෑ. ඒක මට වැඩි පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මැදින් කතා කරලා කියන්න. system 1 එක තමයි single stack එකක් යනවා කියලා කියනවා. ඊට පස්සේ මේකේ vertical line එකේ මොකක් හරි percentage එකට හැම වෙලාවෙම පිරিলা යනවා. full පිරিলা යන්නේ නැහැ. පිරিলা වෙලා යන්නේ නැහැ. මේ 100% නෑ ඉවෙන්ට් වල තියෙන මම හිතුවේ රූපසටහන් තියනවා කියලා. නෑ රූපසටහන් නෑ මත් බැලුවා. කරගෙන යන්නකොයි ඒක මෙන්න මේ මොකද්ද ෆිලින් ඩිග්‍රී එකත් එක තමයි වෙනස් වෙන්නේ. මේක 50යි 70යි මේක ෆුල් යනවා. සෙපරේට් එක සෙපරේට් යන්නේ. මේ ඔක්කොම දෙකම එකම මේ ටයිප් යන්නේ. හංගේ කියන්නකෝ. ඊළඟ කියන ඊළඟ කියන 100යි අනිත් එක කියන සෙපරේට් යනවා නේද කියන්නේ? ඔව්. එහෙනම් හරි. මම එතකොට සිස්ටම් 1 එකේ මේ තියෙන දාන සිංගල් discharge. ඒ කියන්නේ අර ඔක්කොම එකම පයිප් යන්නේ. වේස්ට් එකයි සූ එක. එකම පයිප් යන්නේ. ඒ කියන්නේ බ්‍රාන්ච් discharge. හරි හරි. ඔව් ඊළඟ සිස්ටම් 2 එකේ 70% පිරලා යනවා. සිස්ටම් 3 එකේදී 100% පිරලා යනවා. සිස්ටම් 4 එක සෙපරේට් කනෙක්ට් වෙනවා. එහෙම නේද? ඔව්. හරි. එහෙනම් සිස්ටම් වර්ග දෙක මොනවද කියලා හොදින් මේ
මේ ටික ලියන්න හතර. මොකද කියන්න කියලා අයිඩියා එකක් තියාගන්න 50යි මේ තුන් මුල තුනම යන්නේ එක පයිපේ. ඒ කියන්නේ මේ රූප සටහනේ හැටියට මේ තියෙන්නේ. මේ රූප සටහනේ අනුව මේ ඔක්කොම මේ vertical drainage ද සුවද WC ඔක්කොම එම සිංක් වලින් ඔක්කොම එනවා මේක පයිප් එක යන්නේ සිස්ටම් තුනම. සිංගල් එක ස්ටැක් එකයි තියෙන්නේ. ස්ටැක් කියලා කියන්නේ මේ vertical යන පයිප් එක. බ්‍රාන්ච් කියලා කියන්නේ ඒ ස්ටැක් එකෙන් මේ බෙදෙන මේ අතු ඉතිවට තමයි මේ බ්‍රාන්ච් පයිප් එක කියන්නේ. ඕක හරි අනිවාර්යෙන් අර මේ ඔව් මේ මොකද්ද බ්‍රාන්ච් එක කියන්නේ මොකද්ද ස්ටැක් එක කියන්නේ. ඒකට මේකෙම දැන් මේක සිස්ටම් 1 එක 0.5 නැත්නම් 50 සිස්ටම් 2 එක ඒතකොට 70 සිස්ටම් 3 එක 100 ඊළඟට සිස්ටම් 4 එක වෙන වෙනම කනෙක්ට් වෙනවා ස්ටැක් එකට. එහෙමනේ. ඔව් ඒ කියන්නේ මෙන්න මේ බ්‍රාන්ච් පයිප් එක සිස්ටම් 1 එකේදී 50යි භාගයයි පිරিলা තියෙන්නේ. සිස්ටම් 2 එකට යනකොට 75ක් 70ක්. නැත්නම් 70යි නේ. 70යි මේ 3 එක 100යි. ඔව් 70යි තුන්වෙනි සිස්ටම් එකේදී 100යි කියන්නේ සම්පූර්ණයෙන්ම පිරিলা තියෙන්නේ මේක. අන්තිම එකේ මේ සිස්ටම් 4 කියන්නේ සෙපරේට් පයිප් දෙකක් යනවා මේ රූප සරණක් ගන්න ඇදලා නැහැ. අපි සාමාන්‍යයෙන් ඔය යන්නේ වේස්ට් එකට එක ස්ටැක් එකයි සූ එකට එක ස්ටැක් එකයි. ඒ වගේ සෙපරේට් ස්ටැක් දෙකක් යනවා. හරි appliances එකෙන් එකින් එකට වෙන වෙනම ස්ටැක් එකට කනෙක්ට් වෙනවා සිස්ටම් 4 එකේදී. fiber ventilation system කියන ventilation pipe is attached to the main stack එකට. stack එකට මේ ventilation එකක් attach කරලා තියෙනවා නම් pipe එකක් attach කරලා තියෙනවා නම් ඒකට කියනවා primary ventilation system කියලා. secondary ventilation system එකක් තියෙනවා කියලා කියන්නේ separate ventilation එකක් install කරලා තියෙනවා නම් ඊට පස්සේ ආයෙ එකක් තියෙනවා unventilation system. එතකොට ඒකෙදි ventilation එකක් ඒකේ attach කරලා නැහැ. ඊළඟට මේ chart එක අර අපි loading unit වලට හදුව chart එක මේ බලපු chart එක වගේම discharge unit වලට chart එකක් තියෙනවා table 2. මේකෙදි system 1 එකේ system 2 එකේ system 3 එකේ system 4 එක උඩ තියෙන්නේ මේවත් තියෙනවා appliances. ඒකට එකින් එකට discharge unit කොච්චරක්ද කියලා මේකෙන් අපිට හොයාගන්න පුළුවන්. ඊරකොඩිය එතකොට ඔය ගානක් හදනකොට මේකේ ඔව්. සිස්ටම් 1 සිස්ටම් 2 ද සිස්ටම් 3 ද කියලා දෙනවා නේද? ගානේ දීලා තියෙනවා system එක මොකක්ද කියලා. ඔව්. ඒකෙන් තමයි ගන්න තියෙන්නේ නේද? ඒකෙන් තමයි ගන්න තියෙන්නේ. ඒක මොන ස්ක්‍රීන් ෂෙයාරින්. දැන් අර තිබ්බේ මේකේ වැලියු මොකක්ද ඒ වැලියු? ඒ වැලියු කියන්නේ system 1 එකද 2 එකද 3 එකද 4 එකද කියන එක තියෙනවා. දැන් ඔතනදී තව එකක් තියෙනවනේ දැන් මේක ඔක්කොම gravity system නේ. ඒකට gravity එකට ඕනේ angle එකක් maintain වෙනවනේ. ඒක ගොඩක් වෙලාවට එකක් තියෙනවා දීලා. ආ ඒකට angle එකක් කොච්චරද කියලා දීලා තියෙනවා system එකක. ඒක පේන්නේ නැහැ නේ මන් දැන්. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. මේක එතකොට මේකේ ඔය වැලියුස් ටික අරන් තියෙන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලා. అవునా ඔය තියෙන්නේ 0.5 0.8 තියෙන්නේ කේක් ගන්න. හරි. එයා කොහෙන්ද ගන්න? අපිට system 1 කියලා දුන්නා කියන්නකෝ. හා. එතකොට system 1 එකේ තියෙන අපි හිතමුකෝ bath එකක් කියලා. 0.8 එන්නේ එතකොට discharge unit ගන්න. අපි හිතමුකෝ kitchen sink එකක් කියලා 0.8 එන්නේ. ඔය system 2 එකේ කියන 0.6. system 3 එකට යනකොට ඒක වෙනස් වෙනවා 0.3 වලට. system 4 වලට යනකොට තව ගන්නවා 0.5. අරුණ ඒක මේ ස්ටෑන්ඩඩ් එකේ දෙන chart එක. හරි ඒක තමයි. අපි chart එක දෙනවනේ. ඔව්. හරි හරි. මේක star එකක් කියන per person not permitted star එකක් star තුනක් කියන්නේ depending on the type. එහෙම යන්නේ නැතිනේ. calculation වලට සූත්‍රයක් දීලා තියෙනවා. මේක තමයි සූත්‍රය QWW Q waste water K වාරයක් sigma DU කියන්නේ loading unit ගන්න. sorry discharge unit ගන්න. එතකොට මේකේ K එකටත් chart එක මේ අපිට table එකක් දීලා තියෙනවා. මෙතන පල්ලෙහා තියෙන්නේ ඒ table එක. ඒකත් අපිට දෙනවා. K එක කොහොමද තියෙන්නේ කියලා. එතනදී usage එක නේද? මොකටද පාවිච්චි කරන්නේ? මේක මේ house office apartment පළවෙනි එක apartment නේ apartment ඊට පස්සේ දෙවෙනි එක frequency of use ඊට පස්සේ අනිත් එක congested use ඊළඟට අනිත් එක special usage වලට ඒ laboratory වගේ වලට තමයි 1.2 යන්නේ. ඒතකොට මේ fact එක අපිට දැන් apartment එකක් කියලා තිබ්බොත් මේ fact එක එන්නේ K එක එන්නේ 0.5යි. ඊළඟට frequency use එකක් එනවා නම් hospital එකක් school එකක් ඒ කියන්නේ restaurant එකක් hotel එකක් හැම වෙලාවෙම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේ එකකදී 0.7යි. ඊට පස්සේ public toilet නේ මට මතක හිටින්නේ මේ කිව්වේ.
අනේ toilet and shower open public ඒවා තමයි. public ඒවට එක දානවා කියලා කිව්වා. අර අමා කියන්නේ වැඩි special use laboratory වගේ ඒවට 1.2 දානවා කියලා කිව්වා. එතකොට ඊළඟට මේක යනවා total flow rate එක. Q total කියලා එකක් ගන්නවා. ඒක අරන් තියෙන QWW QE QP Q ඒක මේකේ දැන් සමීකරණය පැහැදිලි කරන්න ඕනේ නැහැ නේද? continuous QWW අපි දන්නවා. ඊට පස්සේ Q total Q tot කියන්නේ Q total QE කියන්නේ continuous flow rate නේ. ඒක liter per second වලින්. QP කියන්නේ pump water flow rate එක liter per second වලින්. අපි ඉස්සරහට යමු එතකොට set වෙයි ඔක. අර ඒකේ QE continuous flow rate වලට දාලා තියෙනවානේ මේ continuous එන water flow නේ මේවා AC වලින් එන condensate water flow එක දාලා තියෙනවා ඒක. calculation rules වල තියෙනවා Qmax කියන එක. කියන්නේ maximum flow rate එක shall be least the shall be maximum flow rate එක මෙන්න මේකට වඩා larger වෙන්න ඕන කියලා කියනවා. මේ දෙකට වඩා එකක් තමයි calculated flow rate එක. ඒ කියන්නේ QWW calculated එකට වඩා Qmax එක වැඩි වෙන්න ඕන කියලා කියනවා. එහෙම නැත්නම් the flow rate of the appliances with the largest ඒ කියන්නේ ඔකේ අර table 2 එකේ යනවා largest unit වල discharge unit ගන්න වැඩි ඒවා තියෙනවා. අන්න ඒ වැඩි ඒවාට වඩා මේ Qmax එක වැඩි වෙන්න ඕන කියලා කියනවා. example එකකට ගිහින් බලමු. මේක කියනවා calculate the size of the discharge stack එක. ඒ කියන්නේ vertical එක and the drain showing the figure එකක් පෙන්නලා තියෙනවා අපිට. මේක basement එකක් එක floors 3ක් තියෙනවා. apartment 12ක් තියෙන laundry room එකක් එක්ක යන කොටසක් තමයි කියන්නේ. ඒකේ 66 ඒ කියන්නේ මොකද මේකේ මේ apartment 12න් floor එකක තියෙනවලු apartment 4ක්. ඊළඟට එක floor එකට apartment 4යි. එතකොට floors 3ට apartment 12යි. ඊට අමතරව basement එක තියෙනවා එක apartment 6ක් එක stack එකක යනවා කියලා කියනවා. එතකොට stack දෙකක් යනවා කියලා කලකන්න වෙනවා. apartment 12ට stack දෙකකින් තමයි පල්ලෙහාට ගෙනියන්නේ ඔක්කොම ටික. ඊට පස්සේ discharge unit system 4 එකෙන් හදන්න කියලා ගාන දීලා තියෙනවා. frequency factor එකට අපිට අගේ දීලා තියෙනවා 0.5 කියලා. stack 4යි. stack 4යි කියන්නේ එතකොට මේකේ grey water වලට 2යි black water වලට 2යි යනවා. drain එකේ slope එක දීලා තියෙනවා 2% කියලා. filling degree එක 0.5යි. filling degree එක මෙතන චූටි ගැටලුවක් තියෙනවා. filling degree එක 0.5ක් දුන්නේ. එතකොට මේක දැන් system 4 කියන්නේ separate යන්නේ. ඔව් separate යන්නේ. හැබැයි එතන ඒ separate ගියත් මේ separate යන branch එකක මේ filling degree එක තමයි ඒක දීලා තියෙන්නේ. මොකද ඒක එක separate ගියත් 50% fill වෙලා යනවා. එහෙම. ඒ කියන්නේ මේ එක stack එක යනවා කියලා නෑනේ කොහොමද කියලා. pipe දෙක ගියත් මේ pipe දෙක ගියත් branch filling එක මේ 150යි කියලා. ඒක නිකන් එක්ක සම්පූර්ණ fill යන්නත් පුළුවන්. මේකේ හැටියට 150ක් consider කරමු කියලා තියෙනවා. හරි. ඊළඟට යමු. මේක තමයි ඔය කියන කතාව. එතකොටනේ මේ තියෙන්නේ stack 4. එතකොට ඒකේ stack 4 කියලා තියෙන්නේ back water වලට 2යි, grey water වලට 2යි. පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක apartment එකක් ඇඳලා තින්නේ. ඒක apartment එකේ තියෙන component ටික WB එකක් WC එකක් වෙනම තියෙනවා. මේ පැත්තෙන් shower එකක් තියෙනවා, bath එකක් තියෙනවා, WC එකක් මේ පැත්තේ ආයෙ තියෙනවා. WB එකක් තියෙනවා, sink එකක් තියෙනවා, washing machine එකක් තියෙනවා. ඔය ටික තමයි. එතකොට අර අපි මොකද්ද මේ loading unit හදුවා වගේම මේකේ discharge unit ටික හදා ගන්න ඕනේ. ඒකින් තමයි මේ ටික දීලා තියෙන්නේ. එතකොට ඊට අමතරව දැන් මේ එක floor එකක තියෙන ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ වගේ ඉතුරු floor එකක් මේ ටික විදියටම තියෙනවා. මෙතන basement එකේ තියෙනවා කියලා තියෙනවා. washing machine දෙකකුයි sink දෙකකුයි. එතකොට ඒ ටිකත් එකතු වෙලා ඇවිල්ලා තමයි අන්තිමට drain එක දෙකක් විදියට යන්නේ. මේ රූප සටහන තමයි අපිට ගන්න දීලා තියෙන්නේ. ඉස්සරහට යමුනේ. ගෙවල් 12යි black water කියනවා. stack දෙකයි. black water කියන්නේ urine WC water closet වලයි urine වලයි මේ drainage එක මේ drainage water වලට තමයි මේ black කියන්නේ.
ග්‍රේ කියන්නේ කිචන් සිංක්, එතකොට වොෂින් මැෂින් එකේ වේස්ට් එක, ෂවර් එකේ වේස්ට් එක, මේ අර ඝන ද්‍රව්‍ය නෙමෙයිනේ. මේ වගේ වේස්ට් යන එකට තමයි මේ ග්‍රේ වෝටර් කියලා කියන්නේ. බ්ලැක් වෝටර් කියන්නේ අර කෙලින්ම ස්මෙල් එකත් එක්ක අර යූරින් මේ යනවා. ඒකත් අහයි එක්සෑම් එකට මේ අහලා තිබුණා. ඒ කියන්නේ definition. සමහරට බ්ලැක් වෝටර් ග්‍රේ වෝටර් මොනවාද? බ්ලැක් වෝටර් ග්‍රේ වෝටර් යන මේ මොනවාද ඇප්ලයන්සස් මොනවාද කියලා අහන්න තියෙනවානේ. කොහොමද එන්නේ කියලා. ඇති වෙන්නේ කියලා. එහෙනම් මේ යා- ගානේ ඉතින් ගෙවල් 12යි 6 යන්නේ. ඒක තේරුම් ගන්න. ඔව් ගෙවල් 12යි 12න් එක ස්ටැක් එකකට 6ක් කනෙක්ට් වෙනවා, අනිත් ස්ටැක් එකකට 6ක් කනෙක්ට් වෙනවා. එතකොට ඔය වෙනස්. ඒකට මේ ෂවර් මේ කිචන් උත් එතකොට වොෂින් මැෂින් ඔව්, WC ලයින් එක, sorry WB ලයින්, wash basin ලයින් එක, එතකොට sink එකේ ලයින් එක, එතකොට මේ washing machine එකේ ලයින් එක, ඒ sink ඔක්කොම මේ කියන්නේ මම kitchen connect කරලා ඔව් sink kitchen එක. ඔව් මම මේ ඔක්කොම කනෙක්ට් කරලා තියෙන්නේ මේ grey water එකට. බ්ලැක් වෝටර් ග්‍රේ වෝටර් යන්නේ WC මේක යුරිනල් තිබ්බද? ඒක urinal මතක තිබ්බද? තියාගන්න කරන්නේ WC යූරිනල් ඔව්. බ්ලැක් කියලා ඔව්. අනිත් ඔක්කොම ග්‍රේ හරියට grey. ඔව්. මේක නම් අනිත් පැත්තට මේක දැන් අර වගේම ටේබල් එකක් අපි හදාගෙන තියෙනවා ඇප්ලයන්සස් ක්වොන්ටිටි එක discharge unit ගන්න ඊට පස්සේ total flow rate එක මේ මේක දැන් අපි බ්ලැක් වෝටර් වල ටික වෙනම ලියාගෙන තියෙනවා ග්‍රේ වෝටර් වල ටික වෙනම ලියාගෙන තියෙනවා ලියාගෙන අර chart එකෙන් බලලා මේ ක්වොන්ටිටි එක අපිට දීලා තියෙනවා ඒ කියන්නේ එක flow එක ගන්න දීලා තියෙනවා අපි ටික හදා ගන්න ඕනේ ඒකට flows වල තියෙන ටික නෑ අපි ඒක හදලා තියෙනවා apartment එක මේ වෙන ටික මෙතන ලියලා දාලා තියෙනවා. apartment එක එන්ට් එක මේක අපිට දීලා තිබ්බද ලියලා තිබ්බද දැන් මෙතනින් අරගෙන තියෙන්නේ අපි උඩින් ඔව් මේ මේක drawing එකෙන් අරන් තියෙන්නේ දාගන්න මේක විතරනේ අපිට දුන්නේ. ඔව් drawing එකෙන් අරගෙන ලියාගෙන තියෙනවා මොනවද තියෙන්නේ කියලා ඊට පස්සේ ඒක වගු තමයි මේ වගුවට අරන් තියෙන්නේ එතකොට මේ වගුවේදී ඒකත් බ්ලැක් වෝටර් වලටයි ග්‍රේ වෝටර් වලටයි එක මේ එක apartment එකකට තියෙන ටික තමයි මේ අරන් තියෙන discharge unit ටික අරගෙන ඊට පස්සේ අපි discharge unit එක පොඩ්ඩක් total කරලා තියෙනවා අරුණ ඇහුවනේ මේ අරුණ ඇහුවනේ අර මේ chart එක මම කිව්වේ ඒක තිබ්බා කියලා. එතන මේක WC නේ. WC වලට අදාළ discharge unit එක අපි බලන්න ඕනේ මේකෙන්. මේ මැඩම් අපිට ප්‍රැක්ටිස් එකකට එක ලියාගන්න කිව්වේ. මේක බලන්න ඕනේ. එතකොට මේකේ wash basin WC කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ පල්ලෙවදී WC. එතකොට අපි මේක ගාන දීලා කියනවා සිස්ටම් එක මේ සිස්ටම් 4 කියලා. එතකොට අපි මේ කොලම් එක තමයි බලන්න. අනිත් කොලම් වලින් වැඩක් නැහැ. එතකොට මේකේ WC කීපයක් තියෙනවා මේ මේකේ discharge unit එකක් මේ ස්පෙસિෆයි කරලා නැහැ. අපි මේකේ ගාන කියලා නැහැනේ. එතකොට අපි assume කරන එක දා ගන්න පුළුවන්. දැන් මේ අරන් තියෙන්නේ දෙකද කොහෙදනේ? මේ මෙන්න මේ දෙක අරන්. සිස්ටර්න් එකේ පළවෙනි ලීටර්ස් කොලම් එක. ගන්න. මේ ලීටර්ස් ගන්න. ඔව්. ලීටර්ස් ගන්න අනුව මේ බෙදලා තියෙන 6යි 7යි. සිස්ටම් කියන්නේ දන්න ටැංකිය WC එකේ. ඒක ලීටර්ස් ගන්න අනුව මේ discharge unit එක allocate කරපු ගමන් මෙතන වෙනස් කීපයක්ින් තියෙන්නේ. ඒක අර loading unit වගේ තමයි. අපිට අර DN මේ diameter 20 tap එකට 25ට අර එහෙම තිබ්බේ වගේ මේක කීපයක් තියෙනවා මේක එකක් ගන්න. අපි right. chart එක බලන්න ඔය විදිහට. ඒ වගේ තමයි wash basin shower එක තියෙනවනේ. ඒ ඔක්කොම මේකෙන් මෙන්න කොලම් එකෙන් තමයි දාලා තියෙන්නේ. හරි. මේකේ මේ flow rate එක අපිට එතන ආවේ මේකේ calculation එකේ නෑ මොකද්ද? මේක WW නේ මෙතන flow rate එක මේ chart එකේ flow rate එක අපි ගත්තේ කොහොමද මොකද්ද flow rate එක? පල්ලෙ table එකද මේකද? ඔව් මෙතන දැන් අපිට කොතනද? කියන්නේ table එක මේකද? මේකද? නෑ දැන් අපි අර අදාළ fittings වලට මේ discharge unit හරි. හරි loading unit වලට එකක නෑ. discharge unit වලට එක තියෙනවා. දැන් මැඩම් කිව්වා ඒක පටලවා ගන්න එපා කියලා. liters per second. ඒකට මේ ඇවිල්ලා මේක ඇවිල්ලා flow rate එක. අරක ඇවිල්ලා අපි frequency එකත් එක්ක දාන fact එකක් වගේ loading unit එක. හරිනේ? ඊට පස්සේ අපිට මෙතන total discharge unit ගන්න එනවා. අයි අපිට දැන් මෙතන ඇවිල්ලා තියෙන එක apartment එකට 2.9 කියලා. ඒ වගේ අපිට තියෙනවා එක ස්ටැක් එකකට apartment 6ක්. ඒතකොට එක ස්ටැක් එකක් ගියර නෑනේ apartment 12ට. ඒතකොට එක ස්ටැක් එකකට apartment 6යි. ඒතකොට ඒක අපි වැඩි කරනවා අපිට එක apartment එකක තියෙන discharge unit ගානේ. එතකොට එනවා 17.4. ඒ ඇවිල්ලා grey water වලට. මේකත් ඔව්, අරගෙන grey water වලට. මම පල්ලෙහා වැඩි කරලා තියෙන මම මෙතන වැඩි කරලා නැහැ.
මුලින්ම ග්‍රේ වෝටර් එකට තමයි හදලා තියෙන්නේ ස්ටැක් එක සයිස් කරලා. ඔව් ග්‍රේ වෝටර් එකට හදාගෙන යනවා ස්ටැක් එක. දැන් මෙතන සමීකරණයට දාලා තියෙන්නේ නෑ සෝරි මේ මෙතන සමීකරණයට යන්න කලින් අපි මෙතනින් නවත්තලා යමු. මෙතන දැන් සිග්මා ඩිස්චාර්ජ් යුනිට් කියන එක මෙතන ඇවිල්ලා තියෙනවා 17.4 කියලා. නැත්නම් මේකත් කියන්නේ යන්න පස්සේ හැබැයි මේක වැරදි කියලා මඩම් කියලා තියෙනවානේ. මොකද්ද? මෙහෙම මේක WW ට එකතු කරනකොට මෙහෙම එකතු කරන්න එපා කියලා තියෙනවා. නෑ පටලවා ගන්න එපා. ඒ පටලවා ගන්න එපා. ඒ ඩ්‍රේන් පයිප් එක හදද්දි මේක මේ විදිහට තමයි යන්නේ. ඒ ඩ්‍රේන් අන්තිමට පයිප් ඩ්‍රේන් එක හදද්දි ඔව් මේ දැන් තාම යන්නේ vertical stack එක මුලින් කියලා දෙන්නකෝ. හරි එතකොට මේක අපිට K කියන එක 0.5 කියලා දීලා තියෙනවා. එතකොට මේ කියන apartment එකේ එක stack එකක යන්න ටික අපි හොයාගත්තා 17.4 කියලා. ඒක අර සමීකරණයට දාපුවම මේ සමීකරණ උපමාන වන්නේ මේ මෙතන එනවා 2.08 ලීටර් per second කියලා. මෙතන flow rate එක කියන්නේ QWW waste water line. කේවල ගාන දීලා තිබ්බ ගානේ. केवल 0.5 के යනවා waste water. तर මේකේ table 2 එක ගන්නවා සිත. ඔව් මෙන්න මේ table 2.08 11 කියලා එකක් නැහැ. මමත් එක කොහොම දාගත්තත් දන්නේ නැහැ මේ table 11 කියලා එකක් නැහැ. මැඩම් දාපු එකේ හැටියට. මේකේ 90ක් නැහැ. අට ඒකයි ප්‍රශ්නේ තිබ්බේ. මැඩම් මෙතන දාපු chart එකයි අපිට දීපු එකයි දෙකක්ද නැහැ. කොහොම හරි තියයි කියලා දෙන්නකෝ අයියෝ අපිට සිලෙක්ට් කරන්න වෙන මේ chart එක දෙනවනේ. 2.08 නේ තියෙන්නේ නේ. ඔව්. අපි මේකෙදි assume කරානේ pipe size එක. assume කරන්නේ chart එකෙන් දාලා තියෙන්නේ. ඔව් chart එකෙන් ගත්තා. මේ system මේක අපිට මේක තවම හරි consider කරා නේද මේ Vmax එක නෙමෙයි තවම හරි consider කරනවා මේ දෙක consider කරලා එකක් ටිකක් යනද හරි පිළින් ඩිග්‍රී එක වලින් ඩිග්‍රී එක භාවනේ 50යි මේ සිස්ටම් එක කන්සිඩර් කරනවා. හරි එහෙමයි. ඒක 2.08 එකයි 0.5 එකයි තමයි කන්සිඩර් කරනවා. නැති හරි පිළින් ඩිග්‍රී 50. පිළින් ඩිග්‍රී 50 කියන එකේදී අපි යන්න ඕනේ 2.5 කියන අතරනේ දැන් අපේ සයිස් එක තියෙන්නේ. ස්ලෝප් එක කීයද? ස්ලෝප් එක ආවේ 2.5ද? ගානේ මට මතක හිටියේ 2.5ක්ද මන්ද තිබ්බේ. 2යි. 2යි. 2.0 ඒක තමයි ඒක නෑනේ මෙතන මේ පටන් ගන්න 3ම ආරෙන්නේ. එතකොට ඒකයි මඩම් 90 කියලා ගත්තා. 100 වැඩි කියලා. 100 වැඩි කියලා ඔව් 90 දාලා ගත්තා නේ. ඔව්. ඒක අනුව ටේබල් එක අපිට දීලා නැත්නම් එහෙම අපි වුණත් 90 assume කරනවා කියලා ගන්න වෙනවා. ඔව් එතන වෙන ටේබල් එකක් මැඩම් දෙයිද දන්නේ නැහැ මේ හැබැයි ඔය ගානේ 90 දාලා තියෙන එතන. ඇත්තටම 3ම ආරක් අවශ්‍ය නැහැනේ අපිට ඕන දෙකයිනේ. ඔව්. ඒක මේ ටේබල් එක යන්නේ මම ලියන් තියෙනවා අක්කත් ලියන් තියෙනවා ටේබල් 11 එක කියලා දැම්මත් දන්නේ නැහැ කොහොමද මැඩම් LMS එකේ එහෙම ගන්න නැහැ දාපේ. ඉතින් අර හැබැයි මට එක ටේබල් එකක් හම්බුණා මට මතක නැහැ මොකක්ද කියලා. මේ මම ටේබල් 11 ඒකේ තියෙන සිස්ටම් ඔව් සිස්ටම් හතරම තියෙන එකක් තිබ්බ නේද? එකට. ඒක මතකයක් තියෙනවා. ඒ සිස්ටම් හතරම තියෙන්නේ මේකනේ මේ ඩිස්චාර්ජ් එකනේ. නේද? නෑ තව එකක් තිබ්බා. නෑ ඒක නෙමෙයි. නෑ මේක නෙමෙයි. නෑ. මොකක්ද යන්නේ ටේබල් 11 කියලා 11 ටේබල් 2 ට දාන්න බෑ ටේබල් 2 කියලා අහුණා මට මේක මොකක්ද කියලා නැහැ එතකොට පයිප් එක මේ ටේබල් එකෙන් අපිට ටේබල් එකක් දෙනවනේ අනිවාර්යයෙන් ඒ ටේබල් එකෙන් සිලෙක්ට් කර ගන්න ඕනේ ඒක තමයි එතකොට ස්ටැක් එක වෙන්නේ යා ඊට පස්සේ ලොන්ඩ්‍රි ඒරියා එකේ ඩිස්චාර්ජ් යුනිට් එක එතන කියනවා වොෂින් මැෂින් එකේ සිංක් එකේ වොෂින් මැෂින් දෙකයි නේ නෑ වොෂින් මැෂින් එකයි සිංක් එකයි එතකොට මේ දෙකේ නෑ වොෂින් මැෂින් දෙකයි සිංක් දෙකයි මම දාන කියනවනේ ඔයගොල්ලෝ ගාන ෂෙයාර් කරනවා හරි මේ ගෲප් එකේ
මට කියන්න ඔයාලට යන්න ඕන කියලා. නෑ මේ හැම කරපු ගානනේ පොත බලාගත්තා නම් හරිනේ. ඔව් මේ දෙකක් දාන්න බෑනේ එකපාර. කවුද පොත බලාගන්න පොතේ තියෙනවා මේක. ඒකත් එක්ක යන්න. ඊට පස්සේ අපි හොයාගන්නවා ලොන්ඩ්‍රි වේස් වන්ට එකේ තියෙන ලොන්ඩ්‍රි එකේ තියෙන ඇප්ලයන්සස් වල තියෙන ඩිස්චාර්ජ් යුනිට් ගාන. එතකොට ඒකත් අර වගේම තමයි. එතන තියෙනවා සිංක් දෙකකුයි ඩිස්පෝසර් දෙකකුයි. රේටියන් 0.5 යන්නේ සිංක් වලට ඒ වගේ සිංක් දෙකක් තියෙනවා. ඩිස්පෝසර් දෙකට එක ගාන දෙකක් තියෙනවා. ඒතර ඔක්කොම ලෝඩින් ඩිස්චාර්ජ් යුනිට් තුනක් එකතු වෙලා තියෙනවා. ඒකටත් අර වගේ අර සමීකරණය ආදේශ කරනවා 0.5 දාලා. එතකොට අපිට එනවා ඒකේ ෆ්ලෝ රේට් එක QWW 0.86 liter per second කියලා. මෙතනදී නේද? මෙතන පැහැදිලි නෑ මේ නෝට් එක මේ මම මේක වෙනම මේ මම හදාදින එක වෙනම ලියාගත්තා. මේකේ අයන යම් මම නෑ මේක ඩ්‍රේන් එක මේ ඩ්‍රේන් එක සයිස් කරනකොට දැන් මේකේ එකම જાතියේ වනම් දැන් මේ හිතනකො මේ ග්‍රේ වෝට් එකේ ස්ටැක් මේ ඩ්‍රේන් මේ ඩ්‍රේන් එක කියලා කියන්නේ මෙන්න මේ පයිප් එක. අර vertical ටිකනේ අපි මුලින් දැන් ඔක්කොම ඩිසයින් කරන් ආවේ මේ සයිසස් ටික. ඩ්‍රේන් එක කියලා කියන්නේ horizontal pipe එක. එතකොට මේ horizontal pipe එක ඩිසයින් කරනකොට දැන් හිතන්නකො මේ ග්‍රේ වෝට් එක ගත්තා කියලා. ඒතර ග්‍රේ වෝට් එකේ මේ horizontal pipe එකට කනෙක්ට් වෙන්නේ එකම જાතියේ. ඒ කියන්නේ මේකට කනෙක්ට් වෙන්නේ ග්‍රේ වෝටර් මේ වොෂ් බේසින්ස් ෂවර් ඒ වගේ විතරයිනේ. තව මේකට අර එක එක જાතියේ කන්ඩෙන්ස් වෝටර්, එතකොට තව මොනවා හරි මැෂින් වලින් AC මැෂින් වලින් වෙන ඔය කන්ඩෙන්සර් වෝටර්, එතකොට තව පම්ප් වලින් මොනවා හරි ඩ්‍රේන් වෙන ඒව කනෙක්ට් වෙන්නේ නැහැනේ. කීපයක් જાති වේස්ට් වලට જાති කීපයක් කනෙක්ට් වෙන්නේ නැහැනේ. ඒතර මේ කියන්නේ එකම જાතියේ ටිකනේ. කිචන් සින්ක් වලයි මේ ෂවර්ස් වලයි මේ බාත් වලයි විතරයිනේ යන්නේ. එතකොට ඒව එකම જાතියට ගණන් ගන්න. එතකොට මෙතන මැඩම් කිව්වේ ස්ටැක් එක කැල්කියුලේට් කරද්දී අපි මේක බෙදා ගන්නවා ස්ටැක් එකේ කොටස් කීපයකට බෙදා ගන්නවා. දැන් ග්‍රේ වෝට් එක ගන්නව නම් මෙන්න මේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ ෆ්ලෝස් මේ ඇපාර්ට්මන්ට් 12 මේවා එකතු කරන් මේ එක පැත්තකට 6යිනේ. මේ 6 මේව එකතු කරන් මෙන්න මේ කොටස. මේ කියන්නේ මේ ලොන්ඩ්‍රි එක කනෙක්ට් වෙන්න කලින් මේ කොටස ඩ්‍රේන් එකේ ටයිප් මේ ඒ කොටස කියලා ගන්නවා. ඩ්‍රේන් එකේ මේ ටයිප් නේ දෙකට. ඔව් පාර්ට් A. මේක පාර්ට් A. ඊට පස්සේ මේ බේස්මන්ට් එකේ මේ ලොන්ඩ්‍රි කෑල්ලකුත් එකතු වෙනවනේ මේ මෙතෙන්දී. එතකොට ඒක එකතු වෙලා යනකොට මෙතනින් පස්සේ පාර්ට් B. මොකද මේවත් එකතු වෙලා මේකත් එකතු වෙලානේ යන්නේ. එතකොට ඒක අපි පාර්ට් B කියලා කන්සිඩර් කරනවා. ඊට පස්සේ මෙතනට එනකොට මේ අනිත් ඇපාර්ට්මන්ට් 6 මේ ග්‍රේ වෝටර් ටිකක් එකතු වෙනවනේ මෙතෙන්දී. එතකොට මේ ඔක්කොම එකතු කරන් යන කෑල්ල පාර්ට් C කියලා ගන්නවා. එතකොට ඇත්තටම මේ එහෙම පාර්ට් වලට බෙදාගෙන තමයි අපි ෆයිල් සයිසස් හොයන්න ඕනේ. එතකොට එහෙම බෙදාගෙන යනකොට දැන් ඔන්න පාර්ට් A ඩිසයින් කරන්න ගියා කියන්නකො සයිස් එක. ඒතර පාර්ට් A වලට අදාළ මේ ඩිස්චාර්ජ් යුනිට් එක මොකද්ද? අපි අර හොයාගත්තනේ. මේ තියෙන පාර්ට් A 17.4 නේද? ඔව් පාර්ට් A නේ මේ මෙතන මේ කෙලින්ම මේක දාලා තියෙන්නේ. ඒත් අපි අර මුලින් හෙව්වා එක. ඔව් 17.4. ඔව් මේ තියෙන 17.4 නේ ඇපාර්ට්මන්ට් 6ක ඒවා. එතකොට ඒක ෆ්ලෝ රේට් එක 2.08 කියන එක තමයි මෙතන 2.1 කියලා වටේලා දාලා තියෙන්නේ. හරිනේ. ඔන්න එතකොට පාර්ට් A එකේ මේ ෆ්ලෝ රේට් එක හොයාගත්තා. ඒක හරි. එතනට එනකම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන මෙතනට එනකොට මේ මෙන්න මේ B කොටසට එනකොට මෙතන කිය. දැන් ඔය ඔතන මේ පැත්තේ අර ස්ටැක් දෙක තියෙනවානේ. ඔව්. ඔය ස්ටැක් දෙක උඩින් ඉඳන් නෙමෙයි දෙන්නේ එතකොට. උඩින් ඉඳන් තමයි එන්නේ. එතකොට ආයේ මේ ඔක්කොම දකුණට කිව්වේ? ආයේ දකුණ අත පැත්තේ තියෙන ඒවා වෙන්ට් නේ. නෑ. ඒ ඇපාර්ට්මන්ට් 12යිනේ ජග. ඇපාර්ට්මන්ට් 12 එතකොට 6 ස්ටැක් දෙකෙන් එන්නේ. එහෙම දෙපැත්ත. කනෙක්ට් වෙන්නේ 6ක් මේ පැත්තට 6ක් මේ පැත්තට. දැන් මේක 6ක් විතරයි ඇඳලා තියෙන්නේ. අනිත් අය ඇඳලා නැහැ. ගෙවල් 6ක ග්‍රේ වෝටර් අරගෙන එක ස්ටැක් එකක් පහළට බහිනවා. ගෙවල් 6 බ්ලැක් වෝටර් අරගෙන එක ස්ටැක් එකක් පහළට බහිනවා. අනිත් පැත්තේ අනිත් ගෙවල් 6 මේ බ්ලැක් වෝටර් අරන් එක ස්ටැක් එකක් පහළට බහිනවා. ග්‍රේ වෝටර් අරන් තව එකක්. ඔක්කොම ස්ටැක් 4. හරිනේ? හරි. ඒ ස්ටැක් 4ටම අදාළයි මේ ඩ්‍රේන් එක. මොකද යටම ෆ්ලෝ එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් යනකොට මේ ඔක්කොම කනෙක්ට් කරන්න යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් හරි බවුන්ඩ් හරි කියන්නේ. එතකොට තමයි අපි මේ ඩ්‍රේන් එකයි මේකත් බෙදා ගන්නවා. මේ ඩ්‍රේන් එක තමයි දෙකටම කියන්නේ. මේ ග්‍රේ වෝටර් එකට අදාළ ඩ්‍රේන් එකත් බෙදාගෙන හොයන්න ඕනේ. මේ බ්ලැක් වෝටර් වලට අදාළ ඩ්‍රේන් එකත් පාර්ට් වලට කඩාගෙන තමයි හොයන්න ඕනේ. මොකද මේ
මේ එක එක මේ කියන්නේ කනෙක්ට් වෙන ඒවා එන්න වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට අපිට ඔක්කොම කන්සිඩර් කරන්න බෑ. දැන් අපිට මේ පාර්ට් ඒක මේ බලපිටිය හරියනේ තේරුණානේ. මේකම තමයි මෙතනට එනකන්. මේ උදේ ඉඳලා ගෙවල් මේ තියෙන ග්‍රේ වෝටර් ටික අරන් තමයි මෙතනට එනකම් එන්නේ. එතකොට මේ පයිප් සයිස් එක මේකම තමයි. හරිනේ. හරි ඊට පස්සේ මෙතන මේ ලොන්ඩ්‍රි ටික එකතු වෙනවනේ. එතෙන්දි තමයි මැඩම් කිව්වේ අර ක්‍රම දෙකක් තියෙනවා කියලා. හැබැයි හරි ක්‍රමේ මෙන්න මේ ක්‍රමේ. only waste. ඒ කියන්නේ මේ ස්ටැක් එකේ යන්නේ waste water විතරයිනේ. ඊට පස්සේ තව මේ ඔතන තව මේ විදිහට වුණා නම් waste water with condensed water plus pump තව මොනවා හරි. මේ waste water එක තව මොනවා හරි මේකට කනෙක්ට් වෙනවා කියලා හිතන්නකෝ. එහෙම වුණාම අපිට මේ එකට මේ මොකද්ද මේ discharge unit මෙහෙම එකතු කරන්න බෑ. එතකොට අපි වෙන වෙනම queue හොයා ගන්න ඕනේ. දැන් මෙතන මේ total queue හොයාගන්න අපි මේක හදාගන්නේ. ඒ කියන්නේ එතකොට මේ දැන් හිතන්නකෝ මේ මෙතන මේ ග්‍රේ වෝටර් ටික කලෙක්ට් කරගත්තට පස්සේ ඔන්න මෙතන ලොන්ඩ්රි තියෙනවා. මේ ලොන්ඩ්රි වලට අමතරව මේ උපත් වේස්ට් නේ. තව ඔන්න මේ තව කොහෙන් හරි මෙහෙම බ්‍රාන්ච් එකක් ඇවිල්ලා කනෙක්ට් වෙනවා AC වතුර. තව බ්‍රාන්ච් එකක් ඇවිල්ලා කනෙක්ට් වෙනවා පම්ප් වලින් එන මොනවා හරි ඩ්‍රේන් කරන ලයින් එක හරි මේ මෙතනට කනෙක්ට් කරලා. එතකොට අපිට මේ මෙන්න මෙහෙම ටෝටල් මෙන්න මේ තියෙන්නේ. මෙතන 17.4යි. මේ මෙතන 3 ආවේ ලොන්ඩ්රි එකේ. හරිනේ? මෙන්න මෙතන මේ තියෙන්නේ. ලොන්ඩ්‍රි එකේ total discharge unit ගන්න. ලොන්ඩ්‍රි එක මෙතන කියලා තියෙනවා බේස්මන්ට් එකේ ලොන්ඩ්‍රි තියෙනවා කියලා කිව්වා. එතකොට මේ තියෙන බේස්මන්ට් එකේ මේ වොෂින් මැෂින් වල ඩිෂ් වොෂර් දෙකක් තියෙනවනේ. හතරක්ද තියෙන්නේ දෙකක්ද? දෙක හතරක් තියෙනවා. ඔව් ඒක දෙක හතරක් තියෙනවා. හරි එක පැත්තකට දෙක ගානේ කනෙක්ට් කරනෝනේ. මෙතන මේ discharge unit හැබැයි ඒකේ 3යි කියලා නම් තියෙනවා. ඇන්දිරන් ඔය හරි අරක දසම් පහෙන් යන එකක්. අනිත් එක එකෙන් යන්නේ. දැන් මේක ඔක්කොම කවුන්ට් එකක් විදියට කීයද කියලා දැන් ප්‍රශ්නේ. sync all on පල්ලට යනවා 0.5 කිරීම දෙක. හරි ඔය හතරක් තියෙනවනේ. ඔව් discharge unit. ඔව් එතකොට මේ total මෙතන දෙකයි මෙතන තුනක් දෙකයි. ආවේ එහෙමයි. මෙතන 2යි මෙතන 1යි. ඒක තේරුණානේ? සිංක් ලොන්ඩ්‍රි 2යි. ඒකට අදාළ discharge unit එකකින් වැඩි කරා. මෙතන washing machine 2යි. ඒකට අදාළ discharge unit chart එකෙන් මේවා ආවේ. හරිනේ? එතකොට මේ දැන් 0.5 කියන එකයි 1 කියන එකයි chart එකෙන් ගන්නෙ. එතකොට මෙතන මේ කරලා තියෙන්නේ මේ part B වලට එනකොට මෙතනින් ආව discharge unit ටික ඊට පස්සේ මෙන්න මේ ටිකේ discharge unit ටික මෙතනින් එනවා. එතකොට මේ දෙකේ එකතුව කීයද? දෙකේ එකතුව අරගෙන අර සූත්‍රයට දාලා තමයි flow rate එක ගත්තේ. part B කෑල්ලේ. එහෙම නැතුව මෙන්න මෙහෙම හැදුවොත් මෙහෙමත් අර අපි හදලා තිබ්බා ඇත්තටම. එහෙම හදපින් තමයි ඔය ප්‍රශ්නේ ආවේ. ඊට පස්සේ තමයි මැඩම් කිව්වේ මෙහෙම හදන්න එපා මේ ක්‍රමෙන් හදන්න. මොකද මේකේ waste water විතරක් යන නිසා කියලා. අර අනිත් අමතර මේ condense water pump water එන්නේ නැති හින්දා මේ ක්‍රමෙන් හදන්න කිව්වා. මේ ක්‍රමෙන් හදනවා නම් ඒ වෙන වෙනම එතකොට QW ඒ කියන්නේ මේ කෑල්ලේ QW දාලා මේ වෙනම එක flow rate එකක් ගන්නවා. ඊට පස්සේ මේ laundry කෑල්ලට දාලා අනිත් flow rate එක ගන්න. එහෙම අරන් දෙක එකතු කරලා තමයි මෙතන හදලා තියෙන්නේ. පොඩි වෙනසක් තියෙනවා මේ දෙකේ. මෙතන 2.25යි මෙතන 3. මේක වැඩි පැත්තට එන්නේ. ඒක නිසා තමයි මැඩම් කිව්වේ මේ ක්‍රමෙන් යන්න කියලා. මෙතන වැඩි පැත්තට එන්නේ. වැරද්දක් කිව්වෙත් නෑ හැබැයි උනාට මේ වෙන waste water විතරක් තියෙන හින්දා මේ ක්‍රමෙන් යන්න කිව්වා. ඔව් මේක ඕනේ නෑ මේක ඕවර් ඩිසයින් වෙයි කියලා කිව්වනේ. ඔව් ඕවර් ඩිසයින් නේ එතකොට මෙතන 3ක් යනවනේ. ඊළඟට part C. part C එකට යනකොට දැන් අපි මෙතන එන ටික එකතු කරා මෙතන යන loading unit එක දුවලා ආයි මේ සම්පූර්ණ stack එක තියෙනවනේ මේ වගේම එකක් එනවනේ මෙතනින් මේ connect වෙනවනේ අනිත් apartment හය. එතකොට ඒ තුනම එකතු කරලා ගන්න. 17.6ක් ආයි එකතු වෙන 17.4. summation එක එකතු කරලා එහෙම තමයි එතනත් අර අනිත් විදියට ගත්තාම ඒකේ මේ ප්ලේට් එක වැඩි මේ ඒකේ තව මේ විදියට ගන්න කියලා කිව්වේ. හරි ඊටු ටික මේ කොලේ නැද්ද? ඔව් ඔතන ගියේ. තියෙනවනේ. තියෙනවනේ තව තියෙනවා. මේ දැන් මේ සරේජ් එකට අරන් තියෙන්නේ නේ. සයිස් කරන් කලින් ඉලෙක්ට්‍රික් ගන්න ඕනේ අරන් තිබ්බද ඒක. ඒක උඩ හදලානේ තියෙන්නේ. මෙතන මේක හැදුවනේ 4. ඒකෙන් නේ අරන් තියෙන්නේ. ඒකෙන් මේ තියෙන්නේ මොනවාද බ්ලැක් වෝටර් නේ. කොලයක් අඩුද මන්ද?
කොහොමද මත්තම් පැහැදිලි නෑ ග්ලෝබල් වන් කියවන්න බෑ. මම දැන් DSLR එකක් ගේන්න ඕනේද? ශ්‍රේහානියක මේක ෆොටෝ එකක් දාන්නකෝ පුළුවන් නම්. තාම මොකද්ද ග්‍රේ වෝට් එකේ දෝනේ? ඔව් බ්ලැක් black කෝට් coat එක. ඔව් බ්ලැක් කොට අන්තිමට ඉපදුවද. බ්ලැක් වෝට් එකකටද? ඔව් අර මේ බ්ලැක් කෝට් එක. සයිස් කරන්න ඒ ටික. නිකන් මොකද්ද? පැහැදිලි වෙනවනේ ඒක. මේ බ්ලැක් කෝට් එකේ ඩිසයින් එක එනකොට ටැග් එක පේන විදිය. හරිනේ. ඒ කියලා අරන් තියෙන වම් පැත්ත B කියලා අරන් තියෙන්නේ දෙවෙනි ස්ටැක් එක කනෙක්ට් වුණාට පස්සේ ටික. එක කියලා අරන් තියෙන වම් පැත්තේ ස්ටැක් එක හරි දෙක පැහැදිලි. ඇවිල්ලා යන්නේ එක. දෙක කියලා අරන් තියෙන්නේ දෙක කනෙක්ට් වුණාට පස්සේ එතකොට බ්‍රාන්ච් එක පල්ලෙහා AB කියලා එනවා B වලින් පස්සේ තව එකක් එනවා. හරි. දැන් අනිත් එකට යමු. හරි. මෙතන ස්ලෝප් එක මොකද අරන් තියෙන්නේ 0.50 කතාවක් නේ. අනේ බ්ලැක් ඔව් කෝට් ෆිලිම් හරි පල්ලෙහා දැන් මේකේ QWW හොයාගන්න අපිට ලෝඩින් විඩ් 24 නෙවෙයි නේද? දෙකක් තමයි. ඩිස්චාර්ජ් හතරයි ආවේ ඩිස්චාර්ජ් එක හතරයිනේ ආවේ. ආ එක පාට ඩිස්චාර්ජ් වැඩි හතරයි මේ ඉස්සරහින් තියෙන්නේ. ඈ? අය වැඩි කිරීම 4. ආ දෙක වැඩි කිරීම. දෙක වැඩි කිරීම හතරදී තියෙන්නේ. දැන් එක වැඩි කිරීම හතර. ආ. දෙක වැඩි කිරීම එකද? තරංගයි මතේ දෙන්නේ. ඔව් පොඩ්ඩක් පේන්නේ නැහැ මට. 6 හතරයි ආවේ. හතරයි apartment ආ ඒක තමයි මම කිව්වේ. 4යි ආවේ ඒ වුණාට හතරයි එකකට අපාර්ට්මන්ට් 6යි 24යි. හරි හරි දැන් හරි. ඊට පස්සේ මේ තියෙන්නේ 24. එතකොට ලෝඩින් ඩිස්චාර්ජ් 24යි 0.5 අපේ තියෙන එක K1. එතකොට මෙතන එනවා QWW 2.44 කියලා. එතකොට අපි අර කිව්ව එක නැත්නම් ඒ පැත්තට ඉන්නේ 2.44 තමයි අර ඉස්සරහ කිව්වා වගේ උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා හරහාට යන්නේ ඊළඟ ස්ටැක් එක කනෙක්ට් වෙන තැනට එනකම්ම 2.44 කියන රේට් එක තමයි යන්නේ. ඒතකොට ඒකත් අර ටේබල් එකේ බලලා 90 මිලිමීටර් ඩයමීටර් එක තමයි කන්සිඩර් කරලා තියෙන්නේ. අයියේ අපි ස්ටැක් එක මේ කැල්කුලේට් ස්ටැක් එක කරන්නේ. තමයි මම දෙකම එකට කිව්වේ. ආය අනිත් පැත්තට ඔව් අර කියන්න ඕනේ නැහැ මම ඒකයි කිව්වේ ස්ටැක් එක ඇවිල්ලා ඊට පස්සේ ඩ්‍රේන් එක යන්නේ තෝකමනේ පයිප් එක. ඔව් හරි. ඊළඟ එක කනෙක්ට් වෙනකන් ආයෙක ලෝඩ් එකක් නැහැ නේ. මේක ඩබල් කරලා ගන්න. උදා මම බයින්ඩද? පාර්ට් B එකට ගිහින් තියෙනවා. B එකෙන් පස්සේ ඩැමේජ් එක නෙමෙයි අරන් තියෙන්නේ. එතකොට දෙකේම ස්ටැක් එක අර ගන්නවායි. 1.4 නේ අපිට නේද? එතකොට ඒකේ ඩැමේජ් එකත් ඒ විදිහටමයි. ඊට පස්සේ B පොයින්ට් එකේ පස්සේකට අපිට ආපහු දෙවෙනි දෙවෙනි ස්ටැක් එකේ කියන බ්ලැක් වෝටර් ටික එකතු වෙනවා. ඒකේ තොලින් ගාන 24යි. එතකොට ඒක අර සමීකරණයට දාලා ඒ කියන්නේ සිග්මා du කියන එකෙන් දාලා තමයි 24 දාලා ස්ක්වයර් රූට් වලින් අරන් තියෙන්නේ. එතකොට එනවා 3.46 කියලා ලීටර් per second මෙතන එනවා. ඊට පස්සේ table B1 capacity of the drain filling degree යනවා table එක. අනේ මේ අන්තිමට කියලා තියෙන්නේ අපි මේ ටික මේ සමරි කරලා තියෙන්නේ නේ. ඒ ටික ඔක්කොම තියෙනවා. ඒක කියන්නේ මේ 3.46 නේද අපේ තියෙන ආපු ෆ්ලෝ රේට් එක මෙච්චරයි කියලා අන්තිමට ඇන්ගල් එකයි ඒ ටික තමයි කියලා තියෙන්නේ. ඒකට ওই දෙකේ ආවොත් ස්ටැක් දෙක කැල්කියුලේෂන් කරගන්නයි ඩ්‍රේන් ටික කැල්කියුලේෂන් කරගන්න තමයි ආවොත් ගණක් එන්නේ. සමීකරණේ නම් කොහොම හරුවන්නේ අර මේක ඩිස්චාර්ජ් යුනිට් ටික ලෝඩින් යුනිට් ටික හොයනවා වගේ හොයාගෙන මේ සමීකරණයට දාලා ෆ්ලෝ රේට් ටික හොයාගෙන ඊට පස්සේ අර ෆ්ලෝ රේට් ටික එකතු කරගන්නේ පොඩ්ඩක් කල්පනාවෙන් කරගත්තා නම් හරි. මේ තරංගය උතන ඇවිල්ලා ටේබල් මොකක් එකේ කරේ? ටොප් එක දීලා තියෙනවා. ආ 50 දීලා තියෙනවා. ආ ඉතින් ඒක ඊට පස්සේ අපිට එන Qmax එක මැච් කරන්න තියෙන්නේ. හරි හරි. 3.4 ගන්න නෑ අපිට. ආ 3.5 වලට ගිහින් තියෙන්නේ ඒකයිනේ. 100 මිලි වලට. ආ පල්ලෙහා එක පොඩි එකට නෙවෙයි යන්න ඕනේ උඩ එකට. ඒතර ඒක ලොකු කේස් එකක් නෑ. හරි. ඉතරයි ටික. බක් කොට ඉවරයි. ඊට පස්සේ සිස්ටම් මෝඩ්. සිස්ටම් මෝඩ් හොස් නෑ. හරි. ඔව්. හරි නෑ. මොකද කරන්නේ? මේක දීලා නැහැ මේ අංක 23 24 දෙකේම මේක අහලා නැහැ. මේ අවුරුද්දේ කියන්න බෑ.